ඓතිහාසික අපකෝට්ටේ රාජමහාවිහාරස්ථානයට විශේෂයෙන්ම කෝට්ටේ රාජා පිළිබඳව එලිෆන්ට් ආයතනයේ අපේ මහතුරුවරු පැමිණලා රාජ පිළිබඳව විස්තර නිරූපණය හරියට අවුරුද්දක් කිරීම නිමිත්තෙන් මේ පින්බිමට ඇවිල්ලා ඒ වන්දන මානන පුදු පූජා සිදු කළ ආශිර්වාද ප්‍රාර්ථනා කරන වසරක් කිරීම නිමිත්තෙන් වැඩ කටයුතු සිදු කරන සියලුම අධ්‍යක්ෂකවරුන්, ලේකම්වරුන්, කාර්ය මණ්ඩලයට දළදා හඳුන් පීඨෙන් ජීවමාන සම්මාන බණ්ඩාර දෙඩිමුන් දිවිහන්න පීඨෙන් එලිෆන්ට් ප්‍රොවින්ස් ආයතනයේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන මේ පින්බිම තුළ සිට තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද විහාරස්ථානයට පැමිණිලා The Elephant Promise සංගමේ අපේ දුවදරුවෝ හස්තීන් මිනිමුත් වුණාවට බැඳිච්ච සංස්කෘතිය ඒ වගේම අනිකුත් කටයුතු පිළිබඳව නිරන්තරයෙන් හොයලා බලලා බොහෝම කටවීමෙන් කටයුතු සිදු කරන දරුවෝ නිසා හස්තීන් පිළිබඳව වගේම ඔවුන්ගේ සංගමේ රටේ පවතින අවශ්‍යතාවයන් පිළිබඳව බලලා තරුණ පිරිසක් හැටියට බොහෝම කැපවීමෙන් කටයුතු සිදු කරන ලබනවා. ඒ සියලු කටයුතු පිළිබඳව අපි දැකලා බලලා ආශිර්වාදයන් සිදු කරනවා. දරුවන් මේ සිදු කරගෙන යන සියලු කටයුතු ඔවුන්ගේ ජීවිතත් වාසනාවන්ත භාවයට පත් කරගෙන මේ පවත්වාගෙන යන කටයුතු තම ආරමුණු පරිදි සාර්ථකම භාවයට පත් කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා හැමදෙනාටම තෙරුවන් සරණයි. The Elephant Promise සංවිධානය මේ වෙන විට වසරක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් වනාලි පමණක් නොවේ හීල ඇලි ඇතුන්ගේ පවා සුපසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සහ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේකේ විශේෂත්වය වෙන්නේ මම අද මේ සුබ පැතීම එක් කරන්නේ මේකට එකතු වෙලා ඉන්නේ තරුණ කණ්ඩායමක්. රටේ තාරුණ්‍යයේ ඒ හැඟීමත් එක්ක අපේ රටේ ඒ අලි සම්පත අලි ඇතුන්ගේ සම්පත ආරක්ෂා කරගන්න මොවුන් මේ කරන කර්තව්‍යයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. The Elephant Promise සංවිධානය අද පළමු සංවත්සරය සමරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් අවුරුද්දක් ඇතුළත ඔයාලා කරපු වැඩ කොටස අපි හරිම අගය කරනවා. අපි ඒ දිහා බලන් හිටියා. ඉතින් සතුටුයි තරුණ පිරිසක් මේ වගේ කටයුතු කරන එක ගැන හීල ඇලියතුන් වෙනුවෙන් ඉස්සරහටත් තව ලස්සන කටයුතු කරන්න ලැබෙන්න කියලා හදවතින්ම The Elephant Promise සංවිධානයට සුබ ප්‍රාර්ථනා කරනවා. තරුණයෝ කලක් විසින් කරගෙන යන අලියතුන් සම්බන්ධව කරගෙන යන වැඩසටහනක් තියෙනවා. ඒක බොහොම වැදගත් කියලා අපිට මේ පහුගිය කාලේ ඉඳන්ම තීරීමකටපත් වුණා. අදට වසරක් ගත වෙලා යන අවස්ථාවේ ශ්‍රී දළදා මාලිගාවත් ශ්‍රී කෝට්ටේ රජමහා විහාරස්ථානයත් ප්‍රමුඛව අලියතුන් සම්බන්ධව කරගෙන යන ව්‍යාපාරයට බොහෝම ස්තුතියි. ඒ ගැන කියන්න බොහොම කල්පනාවකින් තමයි අපි හිතාගෙන හිටියේ. නමුත් අද දවසේ මේ අවස්ථාව බොහොම වැදගත් කියලා අපි කියාගෙන ඉන්නවා. ඒ වැඩපිළිවෙල කරගෙන යන්නේ කියලා අපි හදවතින්ම සුබ පතනවා. The Elephant Promise කණ්ඩායමට සුබ පරම සංවත්සරය ප්‍රාර්ථනා කරනවා. අපේ ලාංකීය අධ්‍යයනයේ හොඳ දෙයක් කරන්න සියලු දෙනාට ශක්ති ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම අලියතුන් එක්ක බැඳුණු පුංචි පවුලක්. Elephant Promise නිර්මාණය වෙන්නේ අලියතුන්ට ආදරය කරන අලියතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් එකතු වෙච්ච අලියතුන් වෙනුවෙන් හඬක් නගන්න ඉදිරිපත් වෙච්ච දුවදරුවන් පිරිසක් එකතු කරගෙන. ඉතින් හස්ති වංශ කතාවේ අරුත්බර අනාගතයක් ලියන්න හස්ති වංශ කතාව වෙනුවෙන් අරුත්බර පොරොන්දු එකතු කරන්න එම පොරොන්දු සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න ලැබුවා වූ 2026 වසරේ Elephant Promise සමාජිකයන්ට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.